නවවන චීන දකුණු ආසියානු ප්‍රදර්ශනය අද නිරතුරුව චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මින්හිදී ආරම්භ වුණා. ලබන 24 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි. එම ප්‍රදර්ශනයේ මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත්ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ. උසස් නිෂ්පාදන, පිරිසුදු බල ශක්තිය සහ නවීන කෘෂි කර්මාන්තය වැනි ප්‍රධාන අංශ ඉස්මතු කරන තේමාශාලා 11කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ. මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයන් 100ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයකි. මැණික් සහ ස්වර්ණාභරණ, සිලොන්ටි, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රැසක් ඒ අතර තිබේ. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළඳාම් අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයෝ රැසක් මේ සඳහා එක්ව සිටියා.